ගොඩක් අය රහසේම පව් කරාට එයාලට අමතකයි විපාක ටික මේ ලෝකෙටම ප්‍රදර්ශනය වෙන බව. කවුරු නැතත් ඔයා කරපු නරක වැඩ ටික ඔයාගේ පව් ටික ඔයාගේ හිත දන්නවනේ. ඒ හිතින් ඒ කරපු නරක වැඩ ටික මතක් කරලා දෙන වාරයක් ගානේ අනාගතයේ ඔයාට ඒකේ විපාක ටික ප්‍රදර්ශනය පටන් ගන්නවා. මං කියන්නේ ජීවත් වෙන්න තමන්ගේ හිතට එකඟව. මේ ලෝකේ පින් සහ පව් කියලා දෙයක් තියෙනවමයි. ඒකෙන් කවදාවත් ඔයාට ගැලවෙන්න බෑ පුතා. ජීවිතේ තමන්ට සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට තමන් කරන්නේ හොඳ වැඩ නම් ඒ හොඳ වැඩවල පින එන්නේ අර පව් විපාක දෙනවා වගේමයි ලෝකෙටම ප්‍රදර්ශනය. අර වචන ටික මතක. රහස්‍ය පව් කරාට විපාක ටික ප්‍රදර්ශනය කරනවා වගේ තමන් මොන විදිහෙන් පින් කරත් ඒකේ ලැබීමත් ලෝකෙටම ප්‍රදර්ශනය කරනවා. අද තමන් හොඳයි කියලා සමාජයේ සම්මත දේවල් නොකරනකොට මතක තියාගන්න තනියම ලෝකෙට ප්‍රදර්ශනය කර කර ඒකේ දුක විපාකයේ විඳින්න.